Hi guys, ඔන්න ඉතින් මං අදත් ඔයාලට සුපුරුදු පරිදිම ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අදත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද PowerPoint වලින් ලස්සන කාටුන් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා දැනගෙන ඉන්නේ නැත්නම් ඉතින් PowerPoint වලින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ලස්සන කාටුන් එකක් ඔයාලට හදාගන්න පුළුවන් මේ PowerPoint වලින්. ඉතින් ඒකට AI platform use කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයා මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් කොහොමද අප්පා මේ වීඩියෝස් හදන්නේ කියලා. ඉතින් මම අද කියලා දෙනවා PowerPoint වලින් හදන එක ක්‍රමයක් ගැන. එක ක්‍රමයක් කිව්ව ඉතින් PowerPoint වලින් හදන ක්‍රමය ගැන. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා AI platform use කරලා කොහොමද කාටුන් මේ නිර්මාණය කරන්නේ කියලා. ඉතින් ඔයා ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඔයාට කැමති නම් ඔයාට මේ විදිහට වීඩියෝස් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මෙන්න මේ විදිහට PowerPoint වලින් වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි යමු වෙන වීඩියෝ එක පැත්තට. මුලින්ම අපිට ඕන වෙනවා හැබැයි මේකට කම්පියුටර් එකක්. ඒකට ඉතින් අපි PC එකකින් තමයි මේක කරන්නේ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනි. ඔයා මොකක් හරි මේ කාටුන් එක හදන එකට ඔයා හිතන්නේ සින්දුවක්. ඒ කියන්නේ පුංචි ළමයි ගොඩක් සින්දු වලටනේ කැමති. ඉතින් ඒකේ සින්දුව ප්ලේ වෙනවා. ඒකට අදාළ වීඩියෝ එක ප්ලේ වෙනකොට පුංචි ළමයි හරි ආසයි. ඒක බලාගෙන ඉන්න. එහෙම නැත්නම් ඉතින් ඔයාලට ඩයලොග් එකක් ඕන ඩයලොග් එකක් පුළුවන්. නැත්නම් ඔයාලට ඕන නම් ස්ටෝරි එකක් විදිහට එනවා නම් ඒකත් එහෙම හදාගන්න පුළුවන්. ඉතින් මේකේ අර AI වීඩියෝස් වල වගේ නෙමෙයි. AI වීඩියෝස් වල නම් අපි ඉතින් අර ප්‍රොම්ප්ට් එකට අදාළ ප්‍රොම්ප්ට් එකට අනුව මේ වීඩියෝස් ටික නිර්මාණය කරගන්නවානේ. ඉතින් මේක එහෙම නෙමෙයි අපි කරන්නේ. ඉස්සෙල්ලාම අපි සින්දුවකට නම් හදන්න අපි සින්දුව එක්ක ඩයලොග්ස් ටික එක්ක ස්ටෝරි එක ඒ විදිහට අදාළ ප්ලැට්ෆෝම් වලින් මුලින්ම නිර්මාණය කරගන්න ඕන. ඔයා කතාවක් ස්ටෝරි එකක් විදිහට කියාගෙන යන්න ඒක TTS මේක වලින් හදාගන්න පුළුවන්. මම කලින් AI වීඩියෝ එකේ TTS මේක වලින් වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒ විදිහට කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට සෝං එකක් විදිහට කරනවා නම් අපිට සුනෝ එක හරහා සින්දුවක් හදාගන්න පුළුවන්. සෝං එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒකට ඉස්සෙල්ලාම අපි දැන් ඔයා මේ වෙනකොට අහලා තියෙන පුංචි ළමයිගේ මොකක් හරි සින්දුවක් වුණත් අපිට වෙනස් කරලා සුනෝ එක හරහා හදාගන්න පුළුවන්. ඒකට ගොඩක් වෙලාවට කොපිරයිට් වදින්නේ නැහැ. ඒ කියන්නේ මමත් එහෙම කරලා තියෙනවා. කොපිරයිට් වැදිලා නැහැ මේ වෙනකන් නම්. ඉතින් හරි අපි බලමු දැන් කොහොමද සුනෝ එකෙන් එක හදාගන්නේ කියලා. හරි මුලින්ම අපි අපේ සෝං එක ක්‍රියේට් කරගෙන ඉමු. ඉතින් මම අද තෝරගත්තේ ඔයාලත් අහලා තියෙන මමයි පුංචි කේතලේ කියන පොඩි බබාලාගේ සෝමී සින්දුව. ඉතින් මම මුලින්ම කරන්නේ ගිහිල්ලා සුනෝ එකට යනවා. ඉතින් සුනෝ එකට ගිහින් මම මෙන්න මෙතන මුලින්ම මේ Word document එකකට ඒකේ තියෙන lyrics ටික දාලා තියෙන්නේ. ඉතින් ඒ lyrics ටික copy කරගෙන ඇවිල්ලා හරි මම මුලින්ම කියන්නම්කො මේක මෙන්න මේ විදිහට අපිට search කරන්න පුළුවන්. මමයි පුංචි කේතලේ කියලා කේතලේ lyrics කියලා search කරපුවාම මෙහාට අපිට ඒක දෙනවා. මේ තියෙන්නේ මමයි පුංචි කේතලේ මෙන්න මේ ටික මේ විදිහට copy කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන Word එකක් open කරගෙන ඒ Word එකට අපි මේක paste කරගන්නවා copy කරගත්ත ටික. ඉතින් මේ තියෙන්නේ ඒක තමයි මේක මෙහෙම තියෙද්දි ඉතින් අපිට මේක copy කරලා copy වෙලා තියෙන්නේ මේක මෙතෙන්ට ගිහින් සුනෝ එකට ගිහිල්ලා මෙතන create වලට ගිහින් මෙන්න මේ lyrics කියන තැන paste කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට මෙන්න මේ විදිහට දීලා ඉතින් මේක මේ විදිහට දීලා මෙන්න මෙතනින් ඔයා මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනි මොන වගේ ස්ටයිල් එකකින්ද. ඉතින් මම මෙන්න මේ ස්ටයිල් කියන කොටසට නිර්මාණය කරගත්තා. මට ඕනි කොයි වගේ සෝං එකක්ද කියන එක.
ඉතින් මම ඒකත් කොපි කරගෙන තමයි තියෙන්නේ. මම ඒකත් මෙතනට මේ විදිහට පේස්ට් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ කියලා තියෙන විදිහට මෙයා කොහොමද බලමු අපි අපිට song එක create කරලා දෙන්නේ. මම create දුන්නා. මෙන්න මෙතන අපිට පෙන්නයි මේක create වෙන විදිහ. ඉතින් ඔයාලට ඕන නම් පුළුවන් ChatGPT කියලා අලුත් සින්දු ලියා ගන්න. ඉතින් ඒවට ඔයා කැමති විදියට මෙතනින් ස්ටයිල් එක මොන වගේද කියලා මෙයාට දුන්නාට පස්සේ මෙයා හරි ලස්සන song එකක් ඔයාට නිර්මාණය කරලා දෙයි. හරි. මෙන්න මෙතන දැන් අපිට songs දෙකක්ම දීලා තියෙන නිර්මාණය කරලා අපි play කරලා බලමු මේක මොන විදියද අපිට ඇහෙන්නේ කියලා. මමයි පුංචි කෙත්තලේ මහත්තයි නිට්ටි මමයි පුංචි කෙතලේ මහත්තයි විටි මෙන්න මගේ අත හරි. ඉතින් දැන් මම කැමති එකක් දැන් අපිට මෙතන තව සැරයක් ඕනම් ක්‍රියේට් දෙන්න පුළුවන්. එතකොට මෙයා ආයෙත් තව පාරක් අපිට ආයෙ සින්දු දෙකක් හදලා දෙනවා. ඉතින් අපි තව පාරක් try කරලා බලමු. ඒ සින්දු දෙක මට නිකන් හරියන්නේ නෑ වගේ. ඒ නිසා ඉතින් මම මෙන්න මේකෙන් එකක් තෝරලා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ මෙතන තියෙනවනේ ටික් තුනක් මේ කෙලවරේ. එතන එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා කොටසක් පෙන්නනවා. අන්න එතන ගිහිල්ලා මෙන්න මේ MP3 audio කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාට දෙනවා මේක ඩවුන්ලෝඩ් කරන එක. ඩවුන්ලෝඩ් anyway කියන එක දුන්නාට පස්සේ මේක මෙතන ඩවුන්ලෝඩ් වෙනවා පෙන්නනවා. හරි. අපි යමු ඊට පස්සේ මේ සින්දුවට අනුව වීඩියෝ එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි. මුලින්ම කියන්න ඕනි ඔයාලට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි වීඩියෝ එක හදාගන්න PowerPoint වල අලුත් එකක් ඕපන් කරගන්න ඕනි. ඒ විදිහට PowerPoint එකක් ඕපන් කරගෙන ඉතින් අපි මුලින්ම කරන්න ඕනි අපට ඕන කරන රූප ටික හදාගන්න එක. ඉතින් මම දැන් හදන්නේ මමයි පුංචි කේතලේ කියන එක. ඉතින් එතකොට අපි මුලින්ම කරන්නේ දැන් ඔයා ඉස්සෙල්ලාම හදාගන්න ඔයාගේ හිතෙන් මොන වගේ රූප රාමුවකින්ද අපි මේක පටන් ගන්න කියලා. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක බලලා අවසාන වෙනකොට ඒකට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඒ ගන්න අයිඩියා එක අනුව ඔයා තීරණය කරන්න ඕනි මේක කොහොමද අපි හදන්නේ? මොන වගේ රූප රාමුද ඇතුළත් කරන්නේ? ඒක මොන විදිහේ ඇනිමේෂන් වලින්ද අපි කරන්නේ කියන එක ඔයාට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් මේක බලලා ඉවර වෙනකොට. ඉතින් මම දැන් මේක කරන්නේ කොහොමද කියලා දන්න හින්දා මම පොඩි අයිඩියා එකක් ඔළුවේ තියාගෙන තමයි මේක හදන්න ගන්නෙ. ඉතින් මෙන්න මෙතනින් අපි ඉන්සර්ට් ගිහිල්ලා මෙන්න මේ shapes කියන තැනින් මම දැන් මෙතන ටේබල් එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි මෙන්න මෙතන තියෙන shapes වලින් තමයි ඉතින් ඔක්කොම කරන්නේ. ඉතින් ඒක වාඩ ක්‍රියේටිව් විදිහට හදාගන්න බැරි කමක් නෑ. ඇත්තටම පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි හදන්නේ. ඉතින් මේක කොපි කරලා මම ආපහු පේස්ට් කරගෙන මෙතනින් මෙන්න මේ විදිහට ටේබල් එකක් උඩ කොටස හදාගත්තා. මේ තියෙන්නේ ටේබල් එකේ උඩ කොටස. ඉතින් දැන් මේක වෙන වෙනම තියෙන්නේ. හැබැයි ඒ වුණාට මම ඒක එකම රූපයක් විදිහට හදාගන්න විදිහ වලට කියලා දෙන්නම්. ඉතින් මම කකුල් වලට මෙන්න මේ වගේ එකක් ගන්නවා. මේකත් කොපි කරලා පේස්ට් කරගන්නවා කකුල් 3ක් විදියට. ඉතින් මේක අපි අයින් කරමු. මොකද මේකට කෙලින් එකක් ගත්තොත් තමයි හරියන්නේ. හරි. ඉතින් මේකත් දැන් මේක මේ පැත්තට මේකත් මේ පැත්තට තිබ්බොත් හරියන්නේ. මේක අනිත් පැත්තට හදමු. ඒක මෙන්න මෙතනකින් මේ විදියට රොටේට් කියන එකෙන් මෙන්න මෙහෙම හදා ගන්නවා. හරි. ඉතින් දැන් මම මේ විදිහට හදාගත්තා මේක.
ඉතින් කියන්න ඕනේ දැන් මේක මේ විදිහට පාත් කරාම මේ කකුල් ටික උඩනේ තියෙන්නේ. ඉතින් එතකොට මම මේ ටික කට් කරලා ආයෙ පේස්ට් කරගන්නවා. එතකොට මේක වැහෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. දැන් අපි මේක තනි ටේබල් එකක් විදිහට හදාගන්න අපි මෙන්න මේ එකින් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මේක එකක්. මේකට control එක press කරගෙන මේ හැම shape එකක්ම ඔයා ක්ලික් කරගන්න. හරි. දැන් මේ කොටස් තුනයි මේ round එකයි ඔක්කොම ක්ලික් කරලා මෙතන right click කරලා මෙන්න මේ group කියන දැනට ගිහලා මේක group එකක් විදිහට කරන්න. එතකොට ඔයාලට පේන්නේ මේ ඒක මේ ඔයලා නැති හින්දා මම මේකට එහෙම එකක් හරි වෙනස් වුණොත් ඒක ක්ලික් කරලා නැවත වතාවක් අනිත් කොටසත් ක්ලික් කරලා ආයෙ මේක ගෲප් කරන්න. එතකොට මේක ගෲප් වෙනවා. මේ දැන් මේ මුළු රූපය තනි රූපයක් විදිහට තමයි මේක ඔයාලට එතකොට එන්නේ. දැන් ඉතින් මම මේක මෙන්න මේ විදිහට පාතින් හදා ගන්නවා. ඉතින් මේ කොටස මට උස වැඩි නිසා මම මෙතනින් මෙන්න මේක ගන්නට කට් කර ගන්නවා. මෙන්න මේ ගානට කට් කර ගන්නවා. හරි. ඉතින් කියන්න ඕනේ මම මුලින් කරන්න හිටපු දෙයක් තමයි දැන් කරන්නේ. ඉතින් මම මේ page එක අපේ හිස්නේ. ඉතින් මම මේක cover වෙන්න background එකක් search කරා. cartoon kitchen wallpaper කියලා. ඉතින් මම ඒක මෙතෙන්ට insert ගිහිල්ලා මෙතනින් pictures වලට ගිහින් ඉතින් මම ඒක save කරපු තැනින් මේකට ගන්නවා. insert කරනවා. ඒ කියන්නේ picture එක select කරලා insert කරන. එතකොට මෙන්න මේ විදිහට මේක මෙතනට ආවා. ඉතින් මම ඊට පස්සේ මේ අර මම මුලින් හදාගත්ත table එක තියෙනවනේ. ඉතින් ඒක මම මේ විදිහට මෙන්න මෙහෙම ක්ලික් කරලා මේක කට් කරලා ආයෙ පේස්ට් කරනවා. එතකොට මට මේක පස්සේනේ අපි මේක කරලා තියෙන්නේ. එතකොට මේ මුලින් මේක ඊට පස්සේ දෙවෙනියට මේකට ඉන්සර්ට් වෙච්ච විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට මේක මේ විදිහට අදාළ තැනට හදාගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන තමයි දැන් ටේබල් එක තියෙන්නේ. මම ඉතින් කියන්න ඕනේ මම මේ පික්චර් එක තෝරගත්තේ ටේබල් එකක් නැති කිචන් එකක් විදිහට. මොකද මම දැන් ටේබල් එකක් හදලා දැන් කෙටල්ස් ටික එහෙම හදලා ඒ ටික හදනවනේ. එතකොට මම මෙතන ටේබල් එකක් තියෙන එකක් ගත්තොත් මගේ ටේබල් එක තියන්නේ ඊට නැති වෙනවා. ඒ නිසා ඉතින් මේ ටික හදලා ඉවර කරගත්තට පස්සේ අපිට තියෙන්නේ කෙටල් එක හදාගන්න. ඉතින් ඔයාලට කෙටල් එකත් හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට shapes වලින්ම මෙන්න මේ විදිහට එකක් අරගෙන ඉතින් මේක කෙටල් එක විදිහට අරන් ඊට පස්සේ මෙන්න මේ වගේ රවුමක් යටින් අරන් මෙන්න මෙහෙම කරලා තියලා ඔන්න ඔය විදිහට මේකට අණ්ඩක් දාලා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඒක ටිකක් හිතලා හදා ගන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ ඩවුන්ලෝඩ් කරගත්තා මේ කාටුන් කෙටල් එකක පින්තූරයක්. ඉතින් මම ඒක ඉන්සර්ට් ගිහිල්ලා මෙතනින් ඉන්සර්ට් ගිහින් ඉතින් මේකට ඒ ෆොටෝ එක ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක ඇඩ් උනේ. ඉතින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මම අයින් කරගන්න මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා මේ වම් පැත්ත අයිනේ remove background කියලා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඒක හරියට remove වෙලා ආවා. එහෙම හරියට remove වෙලා ආවේ නැත්නම් දැන් මේ වගේ කොටසක් අයින් වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මෙතන keep change දෙන්නේ නැතුව mark areas to remove කියන එක mark areas to keep කියන එක දීලා ඒ අදාළ ටික මේ විදිහට ටච් කරන්න. එතකොට මේ ටික ඔක්කොම මේ remove වෙන්නේ නැතුව හැදෙනවා.
ඉතින් මම මේක වෙන තැනක ක්ලික් කරාම මෙන්න මේ විදියට පික්චර් එක කට් වෙලා ආවා. ඉතින් මම මේක මේ විදියට මට ඕනේ ගාන පුංචි කරගන්නවා. පුංචි කරගෙන ඉතින් දැන් මම මේක මෙන්න මේ විදිහට මේ ටේබල් එක උඩ තියාගන්නවා. මේ පික්චර් එක මම අනිත් පැත්තට රොටේට් කරගෙන මෙන්න මේ විදිහට තමයි තියාගන්නේ. හරි. ඉතින් දැන් මේ විදිහට මම මෙතන ඉන්සර්ට් ගිහින් මම අර මේකට අදාළ සින්දුවක් හදාගත්ත නිසා එකෙන් මමයි පුංචි කේතරේ කියලා. ඉතින් මෙතනින් ඉන්සර්ට් ගිහිල්ලා මෙතන ක්ලික් කරලා මෙතන මේ ඔඩියෝ කියලා එකක් තියෙනවා. අන්න එතන ඔඩියෝ වලට ගියාම මෙතන ඔඩියෝ on PC කියලා එකක්. ඉතින් මං අන්න ඒකෙන් තමයි මේක ඩවුන්ලෝඩ් මේක ඇඩ් කරගන්නේ මේකට. ඉතින් මෙතන මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන මේ ඔඩියෝ එකට ගිහින් audio on my PC කියන එකෙන් අපේ සින්දුව මං සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරගත්ත මෙතෙන්ට මේ තියෙන එක තමයි. ඒක මම මෙන්න මෙතන මේ පාතර ඇතලා දාගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මේක ප්ලේ කරනකොට සද්දය එනවා. මම්මයි පුංචි කැතරේ මහතයි මිටි ඒ විදිහට තමයි ප්ලේ වෙන්නේ. ඉතින් මම මෙන්න මේකට තව S2ක් නායක් කටක් වගේ දේවල් ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේක S2 දෙපාරකට මේකට ගන්න එපා. මේකක් හදලා ඒක කොපි කරලා පේස්ට් කරගන්න මේකට. ඉතින් මම මෙන්න මේ විදිහට S2යි 9යි කටයි විදිහට ෂේප්ස් ටික ඩවුන්ලෝඩ් ෂේප්ස් ටික දාගෙන ඉතින් මම ඒක උඩ ක්ලික් කරලා ඒකට ෆිල් කලර් එකක් දැම්මා රෙඩ් කලර් විදිහට. ඉතින් ඊට පස්සේ අවුට්ලයින් එක මෙන්න මේ විදිහට ඩාර්ක් කලර් එකකින් දානවා. ඉතින් දැන් ඊට පස්සේ මෙන්න මේ අයිබ්‍රෝස් දෙකට බ්ලැක් කලර් දාලා ෆිල් කලර් එකත් බ්ලැක්ම දානවා. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ S2 ෆිල් කලර් එක white එකෙන් දාලා outline එක black වලින් දානවා. මෙන්න මේ දෙකම. nose එක මොන කලර් එකෙන්ද දාන්නේ outline එක? outline එක black එකෙන් දාලා මෙන්න මේ වගේ කලර් එකකින් දානවා. දැන් ඉතින් මට මෙන්න මේ ටික ගෲප් කරගන්න ඕනි. ඉතින් මම මේ එකින් එක ක්ලික් කරලා මතක තියාගන්න කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන තමයි මේ හැම එකක්ම ක්ලික් කරන්න ඕන. හරි. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේකට ට්‍රාන්සැක්ෂන් දාන්න කියලා. ඉතින් මම මෙන්න මෙයා මෙන්න මෙහෙන් තියන්නම් ටිකක් පුංචි කරලා. මෙන්න මේක උඩ තමයි මෙයා ඉන්නේ. ඉතින් මම මෙන්න මෙයාට මෙන්න මෙතනින් ගිහිල්ලා ට්‍රාන්සැක්ෂන් ඇනිමේෂන් එකක් දෙනවා. මෙන්න මේ විදිහට ටර්න් වෙන එකක්. එතනින් මෙයා මෙතෙන්ට එන විදිහට.
ඉතින් මෙයා මෙච්චර පාතරෙන්න ඕනේ නැති නිසා මම මෙන්න මේක මෙහෙම උස්සලා මේ අදාළ තැනට මෙන්න මෙහෙම තියාගන්නවා. ඉතින් දැන් මේක මෙන්න මෙතන මේ ඇනිමේෂන් පේන් කියන එකේ මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ මං දාපු එක. ඉතින් ඒ විදිහට ඔන්න දැන් ඒක පෙන්නුවට පස්සේ ඉතින් ඊට පස්සේ මට මෙයා පුංචි වැඩේනේ මෙතන. ඊට පස්සේ ඊළඟ එකට දෙන්න ඕනි අපි මේකට පස්සේ මේකෙන් නම් මෙන්න මෙතන තියෙන මේ ඇඩ් ඇනිමේෂන් වලින් ඇඩ් ඇනිමේෂන් වලට ගිහිල්ලා මෙයාට දෙන්න පුළුවන් ටිකක් zoom out වෙන එකක් දෙන්න පුළුවන්. ඇඩ් ඇනිමේෂන් දැන් මෙතන ප්ලේ කරලා බලන්නකෝ. මෙතන විනාඩි 2ක් එනවා. මෙතන තප්පර 50ක් එනවා. මේක මෙන්න මෙතෙන්ට ඇදලා මෙන්න මේ කෙරවලට දාන්න ඕනේ. හරි. මේ පළවෙනි එකේ කෙරවලට දාපුවාම ඊළඟ එක ප්ලේ වෙන්නේ ඊළඟ ඇනිමේෂන් එක ප්ලේ වෙන්නේ ඒකෙන් පස්සේ. හරි. දැන් අපි බලමු මෙන්න මෙතෙන්ට කියලා ප්ලේ දීලා මේක ප්ලේ වල. හරි. හරි. මෙන්න මේ විදිහට තමයි අපි ඇනිමේෂන් ඇඩ් කරන්නේ. ඉතින් මම මේ හදාගත්ත කේතලේ මර ටිකක් පුංචි වැඩි ඉස්සරහට එනකොට ඒ නිසා මම මෙන්න මේ කෙටල් එකේ කොපි එකක් අරගෙන ආයෙත් මෙතෙන්ට පේස්ට් කරගෙන ඉතින් මම ඒක මෙන්න මෙතනින් තියාගන්නවා. තියාගෙන මේක ටිකක් ওই විදිහට ලොකු කරගන්නවා මට ඕන සයිස් එකකින්. ඉතින් මට හිතෙනවා මේ ප්‍රමාණය වගේ තිබුණොත් හොඳයි කියලා. මොකද නැත්තම් පේනවා මදි වගේ නිසා. ඉතින් මේ ගානට වගේ තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මම ඒක ඉතින් මේක එතකොට මේ කොපියක් ගත්තා මෙතන ඩබල් වදිනවා. ඉතින් මම මේක මෙතන මෙහෙම ඩිලීට් කරනවා ඒ ඇනිමේෂන් එක. මේකත් මෙතනින් අයින් කරනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා. දැන් මෙතන දෙකක් තිබුණාට මේක පේන්නේ නැහැ මේ ඇනිමේෂන් එක ප්ලේ වෙනකොට. ඉතින් මම මෙතනින් ක්ලික් කරලා මේක ප්ලේ කරලා පෙන්නනවා ඔයාලට. අන්න ඒ විදිහට තමයි ඒක එන්නේ. ඉතින් අපිට දැන් මෙන්න මේකට තව එකක් දාන්න පුළුවන් මෙතනට. මේක මෙතෙන්ට ඇවිල්ලා මෙතන තියෙනවනේ. එතකොට අපි ඊළඟට මේකට ඇනිමේෂන් ඇඩ් කරනකොට මේක පේනවා. ඒ නිසා අපි මෙන්න මේකට මෙතෙන්ට ඇඩ් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඇනිමේෂන් වලට ගිහින් ඇඩ් ඇනිමේෂන් දීලා මෙන්න මෙතන තියෙනවා අපිට මේවා ඩිසපියර් වෙන ඒවා. මේ තියෙන ඩිසපියර් එකක් දුන්නාට පස්සේ මේක ඩිසපියර් වෙලා යනවා. ඉතින් මම මෙන්න මේ දෙවෙනි එක පාත්‍ර ගත්තා. මේක ටිකක් ප්ලේ කරලා බලමු කොහොමද වෙන්නේ කියලා එක. හරි. ඒක ඩිසපියර් වෙලා ගියා එතනින්. ඉතින් මම මේ ඇනිමේෂන් ටික ඔක්කොම ඇඩ් කරලා ඉවර වෙලා මම මේ හැම එකකටම ගිහිල්ලා start after previous කියන එක තමයි දෙන්නේ. ඉතින් ඒක දුන්නාට පස්සේ තමයි මේ එක ඇනිමේෂන් එකක් ඉවර වෙනකොට අනිත් ඇනිමේෂන් එක මේ ප්ලේ වෙන්න පටන් ගන්න. ඉතින් මම මේ විදිහට ඇනිමේෂන් ටික ඇඩ් කරගෙන වීඩියෝ එක හදලා අවසන් කරා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේ වීඩියෝ එක මීට වඩා වෙනස් විදිහට එඩිට් කරගන්න පුළුවන් PowerPoint වලින්. ඉතින් මම මෙන්න මේ විදිහට හදපු එකේ අවසාන එක විදිහට ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ඒක ප්ලේ වෙන්නේ.
ඉතින් ඔයාලා මොකක් හරි අයිඩියා එකක් අරගෙන ඔයාලට කැමති විදිහට හදාගන්නත් පුළුවන් මේක වෙනස් කරලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක අන්තිමට ප්ලේ වෙන්නේ. ඉතින් මම දැන් මේක මේ හදලා ඉවරයි. ඉතින් මම මේක ස්ටොප් කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඉවර කරපු එක අපි මෙන්න මෙතනින් ෆයිල් වලට ගිහිල්ලා මෙන්න මෙතනින් තියෙනවා එක්ස්පෝර්ට් කියලා එකක්. ඉතින් ඒ එක්ස්පෝර්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතන ක්‍රියේට් a වීඩියෝ කියන තැනින් ඔයාලට ඕන නම් මෙන්න මෙතනත් පුළුවන් මේක ෆුල් වීඩියෝ එකක් විදිහට ප්‍රිවිව් එකක් ගන්න. ඉතින් මෙතනින් අපි ක්‍රියේට් වීඩියෝ කියලා දීලා ඔයා කැමති තැනකින් මේක සේව් කරගන්න පුළුවන්. මේ ක්‍රියේටින් වීඩියෝ new Microsoft PowerPoint presentation කියලා මෙන්න මේ විදිහට මෙතන වීඩියෝ එක කම්ප්ලීට් වෙනකන් ඉන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලස්සන කාටුන් එකක් නිර්මාණය කරගන්න පුළුවන් PowerPoint වලින්. ඉතින් මම හදුව සින්දුවකට උනාට ඔයාලට ඩයලොග් එකක්, ස්ටෝරි එකක්, ඒ වගේ ඕනම එකකට මම දන්නවාට මීට වඩා ලස්සනට ක්‍රියේටිව් විදිහට කාටුන් එක නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් ඔයා තාම channel එක subscribe කරන්න. ඉතින් මම ගිහින් එන්නම් ශාලු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.